come to me baby come to me මොකද come to me baby කියන්නේ come to me baby come to me අර චූටි හුම්රතල් බබෙක් ආව දකින්න ඒ බබා දැකලා ඔයා මෙහෙම මේ බබා ළඟට ගිහලා මෙහෙම කළා ඊට පස්සේ බබාට ඊට පස්සේ ටික දවසකින් චිකන් ගුන්යා නේ මල් වලට පැංගිනවනේ ඒක නිසා කළා come to me baby මගේ ළඟට එන්න බබෝ කියනකොට බබා ඔයාට පනිනවද එහෙනම් ඔයාට හොඳ දේව බැල්මක් තියෙන දරුවෙක් දෙවියන් කියන්නේ ඔයාගේ පෙර පින තේන චුලිව මේ කරනකොට බබා වයින් මට පොඩි අවුලක් තියෙනවා බබා එහෙම වෙලාවට මේ බබාව බිමින් තියලා අම්මා වනිනවනේ පුතේ ඒක ලෙඩක්ද I think nature forecast something මදෙන මා පුතා සබහා ධර්මේ මොනවා හරි කියනවා nature forecast something කොහොමද ඒක කියන්නේ මේක පුතේ say කිව්වට හරියන්නේ forecast කියන්නේ අනාවැකි කියනවනේ forecast එක forecast කියන්න පුළුවන්කට රණ්ඩු වෙන්න ඕනේ නැහැ right එතකොට අන්න හරිලු right සුලභ පුතා right ඒකත් හරිලු forecast එතකොට ස්වභාව ධර්මයේ එක වචන පරයක් nature forecast something ආචින්තම තිලිනී ගන්න nature forecast something nature forecast something මොකද ස්වභාව ධර්මයේ යම් දෙයක් කියනවා nature forecast something. ඒතර is දාලා ing දාන්න ඕනේ. මොකද ස්වභාව ධර්මයේ හැමදාම අපිට යම් දෙයක් කිව්වා. මේ ගොඩක් අයට ඇහෙන්න පටන් ගන්න තියෙන ළඟදී. සකබු. understand right? ඒතකොට මේ වෙලාවෙ නම් තමයි is එක ing දාන්නේ. dada is coming කිව්වොත් මෙන්න තාත්තගේ කකුල් දෙක. තිරුවකි හයි චපන් දිරු ඉංචි right? dada comes කිව්වොත් තාත්තා කොහොමත් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් grandma eats fish කියන්නේ ආච්චිම සාමාන්‍ය පුරුද්දක් වශයෙන් මාළු කනවා. grandma is eating fish කියන්නේ මොනවාද? කටේ මාළු කියන එක. කියන්නේ බබා ස්වභාව ධර්මයේ යම් දෙයක් කියනවා. nature forecast something. come on. nature forecast සරලව nature says something කියන්න පුළුවන්. nature forecast something. මේ වෙලාවේ කියනවා නම් is forecasting. use it use it විල එක පාවිච්චි කරන්න ආදරෙන් පැටියෝ.